අනිත් ඒ කරුණු අපි මොනවා හරි විග්‍රහ කරනවා නම් අදාළ කෙනාට අදාළව විග්‍රහ කරනවා. මොකද එයායි ගතියෙන් විග්‍රහ කරන්නේ. දැන් උදාහරණයකට ධම්මචක්ක සූත්‍රයේ මාසයක් මුල බුදුන් දේශනා කරන්නේ. හැබැයි අපිට අපි කෙනෙක් එක එක තර්ක දාන්න පුළුවන්. ඇයි එතකොට අපිට මේ ටික විතරයි ආවේ අතනින් එහා ටික එතකොට තව ලොකු විග්‍රහ ටිකක් තියෙන්න ඇති. කී තව තර්ක දාන්න පුළුවන්. ඇත්තටම ධර්මපරයය ගත්තොත් ධම්මචක්ක විතරයි. ඒ ටික විතරයි. පැහැදිලි කිරීම ඒ කෙනාට අදාළ විදියටනේ. මානසිකත්වයට අදාළ විදියට. එතකොට ඒ මානසිකත්වයේදී පොදුනේ. එකක් හරි හරියට අවබෝධ කරනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. يعني එක දේශනාවක් හරියට එක ක්‍රමයක් හරි වුණා නම් ඔක්කොම හරි. එහෙනම් ඉගෙන ගන්න හැම දේශනාවක්ම හැම ක්‍රමයක්ම වැරදි. ඒක නවද කරන්නේ නැත්තේ. එහෙනම් එකකින්ම ප්‍රයෝජනයක් කියලා නැහැ. එකක් හරි හරි කියන ඔක්කොම හරි. දැන් අපිට දෙන්න පුළුවන් අපි මේක තේරුම් ගන්න අරව තමයි බැරි කියලා නෑ. එහෙම නෑ. එකක්වත් නෑ. ඒ කියන්නේ එක දහම් පදයක් ඇහුණා නම් එයා අනුලෝම කන්ද ධම්මනිජ්ජාන කන්දේ එනවා. කියන්නේ එකක්වත් ඇහිලා නෑ කීයද. ඔක්කොම ඇහිලා තියෙන්නේ අර දිට්ඨිය කර ගන්න විදිහම තමයි. එතකොට අන්න මම ඉඳලා මගේ නෙවෙයි කියලා කියනවා කියන කතාවෙම කියවෙන්නේ මෙතන ප්‍රශ්නේ දැල්ලා නෑනේ. දැන්ලා නෑ. එතකොට මෙතන ප්‍රශ්නේ දැනෙච්ච නැති නිසා මෙයාට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ගන්න පුළුවන්. අනිත්‍යයි කියලා ගන්න පුළුවන්. දුකයි කියලා ගන්න පුළුවන්. ඕන විදිහකට යාට ගන්න පුළුවන්. හැබැයි මෙතන පෙන්නපු විෂන් එකත් එක්ක නෙවෙයි යන්නේ. මට හම්බ වෙන එක කියලා පේන්නේ. පේන්න විදියක් නෑ නේද? හැම එකම මම නෙවෙයි නම්. හැම එකම මගේ නෙවෙයි නම් මගේ අල්ලව ගැනීමක් නෙවෙයි නම්. හැම එකම අනිත්‍යයි නම්. එයාට පේන්න විදියක් නෑ නේ කාරණා. එතකොට අර ඒකයි අර නැත්තම් ඇත්තම ගත්තොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම අහන වෙච්ච අය කවයක් අරගෙන හරකෙක් දක්වනවා වගේ සුපිරි විදියට බුදුරජාණන් වහන්සේ තිබ්බනේ දක්කගෙන යන්න මේ ප්‍රතිපදාවේ. අයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මහාන වෙලා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒ කට්ටිය කාටවත් දැන් ශික්ෂාපදක් පැනෙවනේ. හැම එකම පනවලා මේ ෆ්‍රේම් එකකට කොටු කරානේ. සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේට අර මේ හරක් ටිකක් දක්කගෙන යනවා වගේ ගානට අර කෙවිතින් ගහ සම්පූර්ණ දක්කගෙන යන්න තිබ්බනේ. නමුත් එහෙම කරන්න බෑ. ඒ කරන්න බැරි ඒ අර කෙනාගේ සම්පූර්ණයෙන්ම අර කියන්නේ විෂන් එක හැරෙන විදිහට එයාගේ හිතීමක් මොන හරි ක්‍රමයකට ගොඩ නැගින්නට ඕන. ගොඩ නැගෙන්නේ නැතුව බුදුරණන් වහන්සේ කොච්චර දැඟලුවත් මොන ඇත්තක් කිව්වත් මොන සත්‍යයක් කිව්වත් බුදුරණන් වහන්සේ ළඟ කොච්චර හිටියත් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් බලන්න කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ මහානච්ච ගෝලියෝ හිටියා කාශ්‍යප මහ රහතන් වහන්සේ කුටියට ගිනිසිලා යනවා. දැන් එයාලා එතෙන්ද එන්නේ දැන් මම කාශ්‍යප මහ රහතන් වහන්සේ කුටියට ගිනිසිලා යනවා කියලාද? නෑනේ ගුරුවරයා ගෝලියෙක් බවට පත් වෙන්නේ ශ්‍රද්ධාවෙන් ඒ කියන ක්‍රමයක් එක්ක ධර්මය අවබෝධ කරගන්න සත්‍යෙට නෙමෙයි. දැන් අපිට මේ විකෘති සමාජය වගේ නෙමෙයිනේ. ඒ සමාජය තුළ කොච්චර අර විමුක්තිකාමී පරිසරයක් තියෙනවද? එතකොට ඒ සමාජය තුළ ඇවිදින්න එහෙම දෙයක් වෙන්නේ. දැන් තව අපේ දේශනාවේ හම්බ වෙන ගොඩාක් සිද්ධින විනය තියෙනවා හැමතැනම තියෙනවානේ මේ ඒ විදිහට මහා මේ ව්‍යසනකාරී විදිහට භික්ෂුන් කටයුතු කරපු විදිහ. ඒ එක්කෙනෙක්වත් ආවේ නැහැ. දැන් දෙව්දත්ත පුළුවන් බලන්නකො 이르දි ලබන්න මේ ශ්‍රද්ධාවකින් ආවේ නැත්තම්. ඕනකමකින් ආව නැත්තම් සමාධියක් වඩලා 이르දි ලැබලා අනිත්‍ය ගැන බණ කියලා ඒව කරන්න බෑන් දෙව්දත්ත අර අවංකව ඒ කියන්නේ එතන ඒ කාරණාවට යොමු වීමක් තිබෙන්නේ නැත්තම් නමුත් ඒ කාරණාවට යොමු වීමක් තිබිලා එයාගේ ඒක මේ සම්පූර්ණ මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණානේ. හැබැයි මෙන්න මෙතෙන්ද පහරවද්ද ගන්නවා කියන කාරණාව ඒක මේ කෙනෙකුට ඒ කියන්නේ දින පණිවිඩයෙන් බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි මම හැම වෙලෙම කියන්නේ ඒක අපි ජීවත් වෙද්දී අපිට කියන්නේ සත්‍යවාදී කෙනාට ජීවත් වෙද්දී කතාව අදාළ නැහැ. එයාගේ තියෙන්නේ මේ හිතීමේ ගතිය මෙයාට ඉන්න බෑ මම කියන කතාවත් එක්ක. ඒ කියන්නේ එයාට එච්චරටම මේ ජීවිතේ කියන කතාව ප්‍රශ්නයක්. හැබැයි එහෙම නැති කෙනාට අනිවාර්යයෙන්ම මෙතන ප්‍රශ්නයක් කියන කතාව ඇති වෙන්න එයාගේ අත්දැකීම් ලෝක කියන්නේ එයා ජීවත් වෙන ලෝකේ එයාට දැනෙන්නට ඕනේ. තමන් කියන කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. අන්න ඒකට තමයි අර බුදුරණවහන්සේ අර ගොරෝසු මට්ටම යම් වැඩ පිළිවෙල ටිකක් හුරු කළොත් මම මේ ඊයේ පෙරද සාකච්ඡාවේදී පැහැදිලි කරා විවිධ විදිහේ කරුණු විග්‍රහ කරනවානේ අපි. දැන් ඔන්න උපරිස පරිබ්‍රාජකට ඊය ධම්මා හිතුප්පා. අපි දැන් ඊය කතා කරා ඉස්සමෙත්තියට කියපු කාරණා. ඒකෝට දැන් මේ ඒ කට්ටිය අවබෝධ කරනවානේ කියපු කාරණාවෙන්. දැන් තව එන්න විග්‍රහ වැඩි වෙනවානේ. තවත් එන්න විග්‍රහ වැඩි වෙනවානේ. ඊට පස්සේ තවත් කට්ටියකට ඔන්න විග්‍රහ ශික්ෂාපද සමාධි ක්‍රම තව විවිධ ඒවා මේ එන්න ක්‍රම වැඩි වෙනවානේ. දැන් අපි හිතනවා දැන් එන්න ක්‍රම වැඩි වෙද්දී ඔක්කොම අවබෝධ කරා කියලා නෑ. හරි මෙච්චර බණ කියන අවශ්‍යතාවයක් නැහැ නේ. මෙච්චර ඕන තරම් දේශනා තියෙද්දි මේ ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් ඉන්නකොට ප්‍රශ්නේ සත්‍යවාදීක මේ ප්‍රශ්නේනේ. ඒ නිසා අර ඉගෙන ගන්න එක දැන් අපිට දෙන්න පුළුවන් එකක් හරි හරියට ගන්නව කියලා නෑ. එකක්වත් හරියට ගන්න නෑ. එකක් හරි හරියට අවබෝධ කරනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ කියන්නේ එක දේශනාවක් හරි හරියට එක ක්‍රමයක් හරි වුණා නම් ඔක්කොම හරි. එහෙනම්
ඉගෙන ගන්න හැම දේශනාවක්ම හැම ක්‍රමයක්ම වැරදි. ඒක නවුද කරන්නේ නැත්තේ? එහෙනම් එකකින්වත් ප්‍රයෝජනයක් කියලා නැහැ. එකක් හරි ගියා නම් ඔක්කොම හරි. දැන් අපිට දෙන්න පුළුවන් අපි මේක තේරුම් ගන්න පුළුවන් අරවා තමයි බැරි කියලා නෑ. එහෙම නෑ එකක්වත් නෑ. ඒ කියන්නේ එක දහම් පදයක් ඇහුණා නම් එයා අනුලෝම කන්ද ධම්ම නිජ්ජාන කන්දේ එනවා. ඒ කියන්නේ එකක්වත් ඇහිලා නෑ කීදී. ඔක්කොම ඇහිලා තියෙන්නේ අර දිට්ඨිය කර ගන්න විදිහම තමයි.